ධම්මපද පාළියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා තුන් පිරිසක් අරමුණු කරගෙන කර්මයේ හැබෑ ස්වභාවය යලිත් අපට තහවුරු කරන උතුම් අවස්ථාවක්. මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ භික්ෂූන් වහන්සේලා තුන් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න. ඒ පිළිතුරු සපයලා නැවත ලෝක ස්වභාවය කොහොමද කියන කාරණාව සකල ජනී ජනයාට නැවත වතාවක් තහවුරු කරවන්න. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්නතුනි නිතරම ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඳ පුදා ගන්න සදහැවත් දායක පිරිස් වගේ හැම දවසකම භික්ෂූන් වහන්සේලා නන් දිශාවෙන් වැඩම කරනවා. එහෙම වඩින භික්ෂූන් වහන්සේලා අතර එක භික්ෂු පිරිසක් පාගමනින්ම වඩිනකොට දායක පිරිසක් ආරාධනාවක් කළා, ස්වාමීනි අපෙන් දානේ වළඳලාම වඩින්න කියලා. මේ මග මුණ ගැහුණ පිරිසක්. උන්වහන්සේලා දානේ වළඳන්න ඒ නිවසට වැඩම කළා. උදේ කාලේ නිසා කැඳ රස කැවිලි උදේ කාලේ පූජා කරලා දහවල් දානේ පිළියෙල කෙරෙන වෙලාව එනකන් සමහර අය භික්ෂුන් වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කළා. තවත් අය තම තමන්ට තියෙන දහම් ගැටලු ආදී විමස ගත්තා. ඉතින් මෙහෙම සාකච්ඡා කර කර ඉන්නවා පිරිසක් දවල්ට දානේ හදනවා. කොහොම දානේ හදන පිරිස අතර එක තෙල් භාජනයකට ගිනි ගත්තා. ගිනි අරගෙන ඒ ගින්න ඉහළට නැගිලා වහලෙටත් ගිනි ගත්තා. දැන් වහලෙනුත් උඩට ගින්දර නැගෙනවා. හදිසියෙම මහ සුළඟක් ආවා. අහල තිබිච්ච රොඩු ගොඩ ඒ සුළඟින් ඔසවලා දැන් හුළඟින් අරගෙන යනවා. ඒ අරන් යනකොට අර වහලෙන් උඩට නැගින ගින්දර වලින් රොඩු ගොඩ ඇවුලුණා. ඇවිලිලා ගින්දර ඉහලින් පාවෙලා යනකොට අහසේ ගිල්ලිලා ආපු කපුටේ ඒ ගින්දරේ දැවටිලා පිලිස්සෙලා බිම වැටුණා මැරිලම. බොහෝ දෙනා කම්පාවටපත් වුණා ඒක දැකලා. මේ අහසේ යන කපුටේ ගින්දරෙන් දැවෙන්න සුදුසු මොහොතක නෙමෙයි හිටියේ. නමුත් භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේකට සම්බන්ධ අතීත කර්ම ශක්තියකුත් තියෙන්න ඇති. අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම ඒක අහමු කියලා. තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් නැවක නැගලා එනවා. ඒ නැව හදිසියෙම සාගරේ නතර වුණා. ඉතින් බොහෝසේ උත්සාහ කළා නැව ගමන් කරවන්න. නමුත් කාර්මික දෝෂයක් පේන්නේත් නැහැ. රුවල් වල අබල දුබල බවක් දකින්නත් නැහැ. අන්තිමට තීරණය කළා කවුරු හරි මේ නැවේ ඉන්නවා පව්කාරයෙක්. ඒ පව්කාරයා අයින් කරන තුරු මේ නැව ගමන් කරන්නේ නැහැ. ඊට පස්සේ පව්කාරයා හොයන්න කියලා හිතාගෙන කුසපත් ඇදීමක් කළා. කොළ කෑලි ටිකක් බෙදලා දීලා ඊට පස්සේ තම තමන්ට ලැබුණ කොළ කෑල්ලේ මොනවද ලියලා තියෙන්නේ? මේ එකක ලියලා තියෙනවා කාලකන්ණියා කියලා. ඉතින් බලාගෙන යනකොට ඒ කොළ කෑල්ල තිබුණේ ප්‍රධාන නාවිකයාගේ තරුණ බිරිඳ ළඟ.
ඉතින් නැවත කොළ කෑලි ටික එකතු කරලා ආයෙත් කලවම් කරලා ආයෙත් බෙදුවා. ඒ කොළ කෑල්ල දෙවෙනි වතාවෙත් ඇයටම ගියා. තුන්වෙනි වතාවෙත් එකතු කරලා බෙදලා දුන්නාම තුන්වෙනි වතාවෙත් ඇය අතටම ලැබුණා. පිරිස තීරණය කළා එහෙමනම් මෑ තමයි මේ අපරාධකාරී. ඉතින් ප්‍රධාන නාවිකයාගේ මූණ දිහා බලහම ඔහු සඳහන් කළා එක්කෙනෙක් බේරගන්න මේ 100 ගාණක් මුහුදුපත් කරන්න මං කැමති නෑ. ඒ නිසා මැය අයින් කරමු. අනික් අයගේ ජීවිත ටික බේරගමු. එහෙම සඳහන් කළා ඔහු මතක් කළා නැවත වතාවක් මැය සතුව තියෙනවා ඊටාම වටිනා ආභරණ. ඒ ටික ගලවලා ගන්න. මේ පැලඳගෙන ඉන්න වටිනා සලුපිලි ඒ ටිකත් ගලවලා ගන්න. ඇයට පරණ කඩමල්ලක් අඳවන්න. මේ මුහුදට විසිකලත් නැවත නැවත උඩට ඉලිප්පිලා කෑ ගහන්න පටන් ගත්තොත් මේ සෑහෙන කාලයක් මගෙත් එක්ක ජීවත් වුණ කෙනා මට ඒක දරා ගන්න බැරි වෙයි. ඒ නිසා නැවත උඩට නොඑන්නම ඔය තියෙන වැලි භාජනයක ගැට ගහලා විසි කරන්න කිව්වා. ඒ මරණ බියෙන් කෑ ගහද්දී පිරිස ඒ උපදෙස් වලට අනුවම කටයුතු කළා. ඒ සාගරයට වැටුණා එහෙම්මම යට ගියා. මාංශ භක්ෂක සාගර ජීවීන් ඇගේ මාංශේ බොහොම පහසුවෙන් ගිලගත්තා. නැවත් යාත්‍රා කරන්න පටන් ගත්තා. තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ නැවේ හිටපු භික්ෂුන් වහන්සේලාත් කල්පනා කළා මේ මහා අපරාධයක්. නමුත් අපරාධයක් කියලා හිතුවට මේකට සම්බන්ධ තවත් අතීත තොරතුරක් ඇති. අපිත් ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා. තවත් භික්ෂුන් වහන්සේලා 7 නමක් ඒ විදිහටම පයින් වඩිනවා. රැ වෙනකොට මගාසල තියෙන විහාරයක නවතෙන් ගන්නවා. පහවදා පාන්දරම ආයෙත් ගමන් ආරම්භ කරනවා. ඕමේන අතරේ එක විහාරයකට හැන්දෑවේ වැඩියහම විහාරේ භික්ෂුන් වහන්සේලා ඒ විහාරේ තිබුණා විශාල ගල්ලෙන. ඒ ගල්ලෙනේ අසුන් පනවලා මේ භික්ෂුන් වහන්සේලාට නවාතැන් හදලා දුන්නා. උන්වහන්සේලාත් ඇඟපත සෝදගෙන පයින් ඇවිදලා හරි වෙහෙසයි අර යහන් වල සැතපුණා. පන්සලේ භික්ෂුන් වහන්සේලාත් සැතපුණා. හැමෝටම නිින්ද ගිය වෙලාවේ අර කන්ද උඩින් පෙරෙල්ලා ආපු මහ කළු ගලක් හරියටම ඇවිල්ලා අර ගුහාවේ දොර ගාව නතර වුණා. එළියෙන් ඇතුළට මොකවත් දෙන්නත් බෑ. ඇතුලේ ඉන්න අයට එළියට මොකවත් දෙන්නත් බෑ. උදේ නැගිටලා බලනකොට ගුහාවේ දොර වැහිලා. ඇතුලේ ඉන්න භික්ෂූන් වහන්සේලා බොහොම වැරවීරිය යොදලා උත්සාහ කළා ගල පෙරලන්න. ඒත් පුළුවන් කමක් නැහැ. එළියේ ඉන්න අය ඊට වඩා බලයක් යොදලා මේ ගල පෙරලන්න උත්සාහ කළා. ඒත් ගල හොලවන්නවත් බැරුව ගියා. දැන් ඉතින් එළියේ ඉන්න දායක පිරිස් භික්ෂූන් වහන්සේලා බොහෝම කම්පාවටපත් වුණා. දැන් ඇතුලේ ඉන්න අය සා පිපාසාවෙන් ජීවිතේ නැති වෙන තත්වයටපත් වෙලා ඉන්නේ. දවස් 7ක්ම පින්නතුනි ගෙවිලා ගියා. ගල ඉබේම පෙරලිලා ගියා. නමුත් 7 දවසක් සා පිපාසාවෙන් පීඩා වෙලා හිටපු භික්ෂූන් වහන්සේලා නැගිට ගන්නවත් බැරි තරම් අමාරුයි. නමුත් පින්වන්ත දායකයෝ ඊටාම පෝෂ්‍ය පදාර්ථ සහිත බීම වර්ග උන්වහන්සේලාට මුලින්ම වළඳන්න දීලා ඇකිලිලා ගියපු ශරීර ඉන්ද්‍රියන් නැවත නැවත ටික ටික ප්‍රාණවත් කරලා කැඳ වර්ග වළඳන්න අවස්ථාව දීලා ඊට පස්සේ ප්‍රණීත ආහාර පාන වළඳවල ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේලා සුවපත් කළා. මග වඩින්න අපහසුයක් නැති තරමට සුවපත් වුනහම
ඒ භික්ෂුන් වහන්සේලා නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ දකින්න යන ගමන ආරම්භ කළා. මේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් තුනම ජේතවනාරාමයට යනකොට එක මගකදී මුණ ගැහුණා. මුණ ගැහිලා තුන් ගොල්ලටම මේ ලැබිච්ච අත්දැකීම් ටික භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න තීරණය කළා. දැන් ගිහිල්ලා ධම් සභාවේ වැඩ ඉන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ දවල් දානේ වළඳලා භික්ෂුන් වහන්සේලාට අවවාදයක් දෙනවා. ඒකට කියන්නේ සුගතෝ වාදය කියලා. භාග්‍යතුන් වහන්සේගේ අවවාදය. ඒ අවවාදය කරලා ඉවර වෙලා සුගන්ධ කුටියට වඩිනවා. ඊටාම සිහියෙන් බොහොම විවේකීව භාග්‍යතුන් වහන්සේ මද වේලාවක් සමහර වෙලාවට සිංහ සෙයියාවෙන් සැතපෙනවා. ඒ කියන්නේ අපිට වගේ නිින්ද යන්න සැතපෙනව නෙමෙයි. තරමක විවේකයක් කරගන්නවා. පොඩි කාලයක්. ඉන් පස්සේ භාග්‍යතුන් වහන්සේ කොහොමත් දන්නවා මේ වෙලාව වෙනකොට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවෝ දාස් ගානක් දැන් උපස්ථාන ශාලාවේ රැස් වෙනවා. හවස ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. එහෙමනම් දැන් මා උපස්ථාන ශාලාවට යා යුතු කාලයයි. එහෙම තීරණය කරලා භාග්‍යතුන් වහන්සේගේ මනා රතු සුගත චීවරයේ මනාව සකසලා නැවත වතාවක් පොරවගෙන උපස්ථාන ශාලාවට වඩින්න සූදානම් වෙන වෙලාව. පින්නතුනි දහස් ගණන් උපස්ථාන ශාලාවේ සහ අවට රැස් වෙලා
භාග්‍යතුන් වහන්සේ ළඟ. නමුත් පෞකාර අපි ශ්‍රද්ධාවෙන් වන්දනා කළා නම් භාග්‍යතුන් වහන්සේගේ ගුණයට පුළුවන් තමන් වහන්සේට වැඳපු පුද්ගලයා සුගතියට යවන්න. ඒ තරම් සීලස්කන්ධයක්, ඒ තරම් මහා කරුණාවක්, ඒ තරම් මහා ගුණයක් අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. එවන් ඊට වඩා තවත් උසස් මාණික්‍ය වර්ග වලින් කළා. එහි පින්නතුනි කෙසඟක් තරම් ප්‍රමාණයක්වත් බුදුරජාණන් වහන්සේගේ පියවි රුවට නම් සමාන නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ඒ පියවි රූපේ හදන්න නිමවන්න පුළුවන් කෙනෙකුත් නැහැ. වර්ණ ගන්නවන්න පුළුවන් කෙනෙකුත් නැහැ. නමුත් ඒ වගේයි කියලා හිතාගෙන පිළිමයක් හදාගෙන අපි වඳින්නේ අර කාරණාවම තමයි. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ආසනයේට එදා ඒ තරම් ගරු කළා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වගේ කියලා හදාපු පිළිම වහන්සේට අපි කොයිතරම් ගරු කරනවද? බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල හා සමානයි කියලා හදාගන්න සිරිපාද ලාංඡනයේට අපි කොයිතරම් ධන බිම තියලා නරල බිම තියලා වඳිනවද? භාග්‍යතුන් වහන්සේ ඉතුරු කරලා වැඩිය සර්වඥ ධාතුන් වහන්සේට දක්වනවා නම් යම් ගෞරවයක් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ වැඩ හිටපු නිසයි අපි එහෙම ගෞරවයක් දක්වන්නේ. ඉතින් එහෙමනම් මේ දිගටම කරගෙන එන්නේ ඒ කාරණාවම තමයි. භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් එහෙම කරනවා. ඉතින් ඒ නිසා මේ ධර්මශාලාවේ ඉන්න පිරිස ඒ තරම්ම ශ්‍රද්ධාවන්තයි. හැබැයි ඉතින් ඒ අය තරම් ලොකු ශ්‍රද්ධාවක් වර්තමානයේ අපි ළඟ නැහැ. එදා කාලේ අය මගඵල ලබන්නත් මෙදා අපිට මගඵල නොලැබෙන්නත් හේතු කාරණා අතර මේ දේවලුත් තියෙනවා. මොකද ඒ සදහැවත් පිරිස භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ආසනයේ තියෙන නිසා එක નિરර්ථක වචනයක්වත් පාවිච්චි කරන්නේ නැත්තම් ධර්මශාලාවක රැස් වෙලා සමහරලාට සිලුත් අරගෙන ඉන්න අපි ධර්මශාලාවේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්නවා කියලා අපිට එහෙම හික්මීමක් අපි ළඟ නැහැ. ඒක තමයි ඒ අතීත අයයි අපි අතර තියෙන වෙනස. ඒ වෙනස ජීවිතේ හැම තැනම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම සභාවට වඩිනකොට ඊටාම ආශ්චර්යමත්. අපි සඳහන් කළා මනා රතු සුගත චීවරය. කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සිවුර ඊටාම රතුයි කියලා සඳහන් කරන්නේ. ඒක අපේ සූත්‍රවල සමහර තැන්වල පැහැදිලි කරනවා. රක්ත වර්ණ වූ සුගත චීවරය කියලා නෙමෙයි සඳහන් කරන්නේ සුරක්ත වර්ණ වූ සුගත චීවරය කියලා තව විශේෂණයක් එකතු කරලා තියෙනවා. මනා රතු කියලා සඳහන් කළේ නිසා. ඊටාම හොඳට ඉදුණ නුග ඵලයක් වගේ. සඳේ අහසේ හිරු බැහැලා යනකොට යම් දීප්තිමත් රතු පාටක් අපි අහසේ දකින්නවද? එවන් රතු පාටයි කියලා සඳහන් කරන්නේ. ශරීර ධාතුව රන්වන් පාටයි. රන්වන් වූ ශරීරයේ මේ සුරක්ත වර්ණයෙන් වැහුණහම තවත් මනාව කාන්තිමත්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. නිරන්තරයෙන්ම බුද්ධ ශරීරයෙන් ෂඩ් වර්ණ රශ්මිය නික්මෙනවා. මේ තරම් වචනයෙන් කියන්න බැරි තරම් මහා ආශ්චර්යයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දහම් සභාවට වඩින්නේ. සිරිපා ධාතුව සුගන්ධ කුටියෙන් එළියට තබනකොට මේ මහ පොළොව පවා සිරිපතුල පිළිගන්න වෙනස් වෙනවා. ඒ පරිසරයේ පවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට වෙනස් වෙනවා. ශරීර ධාතුවෙන් නික්මෙන ආලෝකය මුළු පලාතම ඒකාලෝක කරනවා. සඳහන් කරලා තියෙනවා ජේතවනාරාමේ පොකුණට භාග්‍යතුන් වහන්සේ පැන් පහසු වෙන්නේ
පොකුණට බැස්සහම සම්පූර්ණ පොකුණේ ඉන්න මත්ස්‍යෝ කැස්බෑවෝ ආදී සියලුම සත්වයෝ රන්වන් පාට වෙනවා කියලා. ඒ සත්වයන්ගේ පාට නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ආලෝකය ඒ ජල තලයේ සිඳගෙන සම්පූර්ණ ඒ වර්ණය ගන්න නිසා. ඉතින් ජල තලයේ තුලත් එහෙමනම් හිස් අවකාශයේ මොනතරම් ඒ කාන්තියෙන් අපූර්වට බැබලෙන්නේ නැද්ද? කොයි විදිහට ධම්ම සභාවට වැඩියද කියන කාරණාව අපිට මවා ගන්නවත් පුළුවන් කමක් නැහැ. පින්නතනි සමහර වෙලාවට අපි දකින ඔය නිදහස් උත්සවයේ වාගේ පවත්වන අවස්ථා. එහෙම ගිහිල්ලා සමහර වෙලාවට අපිට ප්‍රභූවරයා මුණ ගැහෙන්න වෙන්නේ නැහැ. ඔවුන් ඉන්නවා. නමුත් අපි මුණ ගැහෙන්න එළියට එන්නේ. කවුරු හරි නියෝජිතේ අපි මුණ ගැහෙන්න ඒවල එක ලියුම් කැලක් තියලා යන්න කියලා අපිට පණිවිඩයක් තියෙනවා. ඒ කෙලෙස් ඇත්තෝන්ගේ සැබෑ ස්වභාවයම විය හැකි. අනුකම්පා රහිතකම එතන බොහෝ දුරට තියෙනවා විය හැකි. නමුත් සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. විහාරයට ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩියහම පින්නතුනි
සාරිපුත්තයන් වහන්සේටවත් දැනුවත් කරන්න නැහැලු. සාරිපුත්තයිනි ඒ ඇවිල්ලා ඉන්න භික්ෂූන් වහන්සේලාත් එක්ක කතා කරලා උන්වහන්සේලාට අවශ්‍ය අවවාදයක් අනුශාසනාවක් කරලා පිටත් කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ එහෙම මතක් කළා නම් ඒ කාර්යය කරන්න සමත් නැති කෙනෙක්ද සාරිපුත්තයන් වහන්සේ? මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලාගේ කෙරවල කියලා සඳහන් කරන්නේ. එහෙම සඳහන් කරලා තියෙන සාරිපුත්තයන් වහන්සේ අභිභවනය කරලා යන්න තවත් භික්ෂුවක් නම් මේ ශාසනයේ නොහිටපු නිසා සංඝයාගේ කෙරවල කියලා හඳුන්වන්නේ ඒකයි. නමුත් එවන් උතුමන් වහන්සේවත් මේ ආගන්තුක සංඝයා මුණ ගැහෙන්න එවන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේමයි වැඩි. ඉතින් ඒ තරම් මහා කරුණාවක් තිබුණා. ඒ නිසා ඊටාම සුහදව ඒ ආගන්තුක භික්ෂුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන එක භාග්‍යතුන් වහන්සේගේ සිරිත. ආන් එහෙම සාකච්ඡා කරන අතරේ අර මගදී මුහුණ දුන්න අත්දැකීම් ටික භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කළා. පළවෙනි භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ කපුටට ගිනිගත්ත කතාව. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ අහලා අතීත කර්මයක් ඇති ස්වාමීනි කියලා අපි හිතුවා. භාග්‍යතුන් වහන්සේ කාරණාව පැහැදිලි කරනවා වූ මහණෙනි. ඒ කපුට පෙර භවයක ගොවියෙක් වෙලා හිටියා. ඒ කාලේ තමන්ගේ වැඩපොළ කරගන්න යොදා ගන්න ගවයන් අතර හිටියා. බොහොම කම්මැලි ගවයෙක්. හරි අමාරුයි වැඩට ගෙනියන්න. ටිකක් දුර ගිහිල්ලා බිම පෙරලෙනවා. කෙවිටි වලින් පහර දීලා නැවත නැගිට්ටහම ආයෙත් ටිකක් දුර ගිහිල්ලා ආයෙත් පෙරලෙනවා. ඉතින් හරි අමාරුයි මේ ගවයා වැඩට ගෙනියන්න. ඉතින් ඒ නිසා හරි අපහසුතාවයකටපත් වෙනවා ගොවියා. එක දවසක් හොඳටම කේන්ති ගියා. පිදුරු ගොඩක් ගෙනල්ලා සම්පූර්ණයෙන් ගවයා පිදුරු වලින් ඔතලා ඔබ එහෙනම් සදාකාලිකවම නිදා ගනින්කෝ කියලා සුවසේම නිදා ගනින් කියලා ගිනි තිබ්බා. ගවයා පිච්චිලා අළු වෙලාම ගියා. ආන්ගේ කර්මය නිසා ඔහු නිරේ ඉපදිලා නිරා දුක් විඳා. නිමක් නැති නිරා දුක් විඳලා නැවත ඒ කර්මය ගෙවලා අවශේෂ කර්මයේ හැටියට උපදින ආත්මවල පිලිස්සලා මරණයටපත් වෙනවා. සඳහන් කළා මේ කපුටා මීට කලින් 4 වතාවක් නිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා පිලිස්සලා මැරුණා. මේ 5 වෙනි වතාව. ඊළඟට අර කාන්තාවගේ සිද්ධිය. ඒ පෙර භවයකත් කාන්තාවක් වෙලා හිටපු කාලේ බොහෝම හොඳ ගෘහණියක්. ගෙදර සියලු කටයුතු වගකීමෙන් හොයලා බලලා කළා. මේ ගෙදර හිටියා බලු පැටියෙක්. ඒ බලු පැටියා බොහොම හුරතල්. නමුත් මේ ගෙදර කාන්තාව කොහාටද යන්නේ? බලු පැටියා ඒ පස්සේ. ඇය පිටිපස්සෙන් මොහු නොයන තැනක් නැහැ. ගෙදර වැඩක් පොලක් කරන තැනකත් ඇය යම් තැනකද ඇය දිහා බලාගෙන තමයි නිදාගන්නේ. ඇය ඉන්න ළඟක තමයි නිදාගන්නේ. ඉතින් නිතර පස්සෙන් එන නිසා ගමේ මිනිස්සු බලු වැද්දි කියලා ඇයට නමක් හැදුවා. ඉතින් ඒ නමට ඇය හරි අකමැතියි. ඉතින් ගමනක් යනකොට පොළු කෑලි ගල් කැට දාලා බල්ලට ගහලා පැන්නුවත් ටික දුරක් ආපහු ගිහිල්ලා ඔහු ආයි පස්සෙන් එනවා. එක දවසක් හොඳටම කේන්ති ගිහිල්ලා ලණුවක් අරන් ගිහිල්ලා ලිඳ ළඟ නතර වෙලා බලු පෙටියට අඬ ගැහුවා. ඔහු ඉතින් බොහෝම සෙනෙහසින් ළඟට ආවා. ලණුවේ එක පැත්තක් බෙල්ලි ගැට ගහලා අනික් පැත්තේ වැලි කලයක් බැඳලා අපි අර වතුර බාල්දියක් හිස් බාල්දිය ලිඳට දානවා වගේ ටික වැලි කලේ දැන් ලිඳට බානවා. ලණුව ඇදිලා ඉවර වෙනකොට අතහැරියා. බලු පෙටියත් අරගෙනම වැලි කලේ වතුරට වැටුණා. බල්ලා වතුරේ ගිරලා මැරුණා.
මහණෙනි මේ කර්මයට ඇය බොහෝ කාලයක් යමෙක් යම් කර්මයක් මේ මහ පොළොව උඩ ඉඳලා කරනවද අන් ඒ පුජ්‍යලයට සාගරයේ හිටියත් ඒ කර්මයෙන් බේරෙන්න විදිහක් නැහැ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ කිසියම් උපක්‍රමයක් කරගෙන කර්මයෙන් බේරෙන්න කියලා සාගරයේ මැද්දට වෙලා හිටියත් බේරෙන්න ක්‍රමයක් යෙදෙන්නේ නැහැ. ඒ වගේම න පබ්බතානං විවරං පවිස්ස පර්වතයක් උඩ නැගලා නැත්නම් පර්වත ගුහාවක් ඇතුළට ගිහිල්ලා කර්මයෙන් බේරෙන්න කියලා හැඟුණාට කර්මයෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. වෙනත් උපක්‍රමයක් හදාගෙන අහසට වෙලා හිටියොත් ඒත් කර්මයෙන් බේරෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දේශනා කළා මහණෙනි යමෙක් යම් කර්මයක් සිදු කර ගන්නවද ඒ කර්මයෙන් බේරෙන්න මේ ලෝකයේ ඔහුට කෙසඟක පමණවත් ඉඩක් නැහැ කියලා. පිළිතුරේ මේ කාරණාවත් එක්ක මේ දීර්ඝ ධර්ම කාරණාවක් අපි කාල වේලාවට අනුව කල්පනා කරලා බැලුවොත් මේ කරුණ මෙහෙමනම්
මේකනම් කර්මයේ ස්වභාවය. අපි හැමෝම මොහොතකට අපි ළඟම නතර වුණොත් අපි අපිව ආවර්ජනය කරලා බැලුවොත් මේ කාරණාවේ හැටියට අනාගතයේ මහා දුක්ඛන්දරාවකට උරුමකම් කියන්නේ සුදුසු තත්ත්වයට පත් වෙච්ච වැරදි කාර්යෝ තමයි අපි ඔක්කොම. එහෙමද කියලා හිතන්නකො. අනාගතයේ විඳින්න මහා ලොකු දුකක් තියෙනවා. ඒ මහ දුක අනාගතයේ විඳින්න තරමට අපි දැන් සුදුසුකම් ලැබලා ඉන්නේ. ඒ ඔක්කොම අමතක කරලා තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. එකක් අමතක කරපු කාරණාව අනික අපිට නොදන්න නොපෙනෙන එක. අපි පෙර මොනවද කරලා තියෙන්නේ? ඒ නිසා ධර්මය දැක්කොත් ධර්මය දැනගත්තොත් ධර්මයට අනුව ජීවත් වෙන්න කල්පනා කළොත් අපිට තියෙන ලොකු රැකවරණයක්. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඕකත් හුඟක් දෙනා කියන්නේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රැකේ කියලා. එහෙම වුණොත් කර්මකාරකයි. නමුත් ධර්මයේ හැසිරෙන්න අතිශය ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකී කියලා තමයි කියන්නේ. ඒ කාරණාවේ දෙකක් නැහැ. අතිශය ඒකාන්තයෙන්ම රකින්නවා ධර්මයේ හැසිරෙන පුද්ගලයා. අනාගතයේ රැස් කරපු කර්ම කොච්චරද කියලා ඔබ මම අපි කවුරුවත් දන්නේ. ඒ පෙර කරපු කර්ම වලට අද හෙට කොහොම විපාක හම්බෙයිද කියලා දන්නේ නැහැ. එවන් අවදානම් මට්ටමක තත්වයක ඉඳගෙන තවත් කර්ම රැස් කරනවා නම් අපි තාමත් මේ ලැබිච්ච ජීවිතයෙන් මේ හම්බෙච්ච උතුම් ශාසනයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු අය නෙමෙයි. කරන අය නෙමෙයි. නමුත් කල යුත්තේ වහවහ මේ ජීවිතේ කුසල් වලින් පුරවන්න ඕනේ. මොකද අපි පෙර කරපු කර්ම විතරක් නෙමෙයි තියෙන්නේ. පෙර කරපු කුසලුත් තියෙනවා අපි. හැබැයි කුසල් හුඟක් වියදම් කරලා තමයි මේ ජීවිතය අරන් තියෙන්නේ. පෙර හම්බ කරපු මුදල් හුඟක් වියදම් කරලා තමයි අපි ගයක් හදලා තියෙන්නේ. වාහනයක් අරගෙන තියෙන්නේ. දැන් මේ හම්බ කරපු මුදල් හුඟක් ඉවරයි වාහනේට යට වෙලා. ඒ වගේ තමයි පෙර කරපු කුසල් දැන් හුඟක් ඉවරයි මේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතය ගන්න කියලා. එහෙමනම් දැන් නැවත කුසල් රැස් කරලා ඒ අඩුව පුරවන්න ඕනේ. ඒ කුසලයට පුළුවන් අතීත කර්මය නමුත් සමහර වෙලාවට පසෙකට දාන්න. නැති කරන්න නෙමෙයි ටිකක් තල්ලු කරලා දාන්න. එවන් උතුම් අවස්ථාවක් ලැබිලා තියෙන මොහොතේ වහ කුසල්ම රැස් කරලා ජීවිතේ කුසලයෙන්ම පෝෂණය කරලා දුප්පත් නැති කෙනෙක් වෙන්න ඕනේ. සප්ත ආර්ය ධනෙන් පොහොසත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. යමෙක් එහෙම වුණොත් ඔහු සක්විති රජෙකුට වඩා උසස් කියලා දේශනා කළේ. එවන් ජීවිතයක් පෝෂණය කරන්න නුවණ, ශ්‍රද්ධාව, ප්‍රඥාව තියෙන ප්‍රමාණය තව දියුණු කරලා මේ භයානක සසරින් මිදෙන්න කටයුතු කරන එකම මේ බුද්ධාන්තරයෙන් ලැබුණ ජීවිතයෙන් අපි හොයාගන්න තියෙන ඵලය. එතෙන්ට ගමන් කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම අපිට ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා